සියලු දෙනාටම සුබ දවසක් වේවා. ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයට උපකාරී වෙන තවත් ප්‍රශ්න ආකෘතියක් සාකච්ඡා කිරීමට තමයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. මෙහිදී ඔබගේ අක්ෂර වින්‍යාසය පිළිබඳ දැනුම වර්ධනය කරනවා වගේම ඉතා අඩු කාලයක් තුලදී කියවා අවබෝධ කරගෙන පිළිතුරු ලබා දීමේ හැකියාවත් වර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි ඔයාට ලබා දෙනවා වචන 3. ඒ වචන 3 අතුරින් පුතේ ඔයා නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනේ තෝරන්න ඕනේ. ඉතින් ඔයාට මේකට හම්බෙන්නේ තප්පර 5යි. මේ තප්පර 5 ඇතුළත ඔයා නිවැරදිව පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම අපොහසත් වුණොත් ඔයාට තියෙනවා එකම එක පියවරක් අනුගමනය කරන්න. ඉතින් මේ ප්ලේ වෙන වීඩියෝ එක ඔයා එක පාරක් ටච් කරලා නතර කරගන්න. නතර කරගෙන මේ වචන 3 නිවැරදිව කියවලා ඔයාට කාලය අරගෙන ඔයා නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය ඔයා තෝරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයට ඔයා නැවත ප්ලේ කරලා යන්න. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාට පිළිතුරු ලබා දෙන්න. හොඳයි. එහෙනම් අපි යමු අද ප්‍රශ්න ටිකට. ප්‍රශ්නාංක 1 ඖෂධ ඔබට ලැබෙන කාලය. නිවැරදි පිළිතුර අංක 2. ප්‍රශ්නාංක 2 වෘක්ෂය ඔබගේ කාලය. නිවැරදි පිළිතුර අංක 3. ප්‍රශ්නාංක 3 පර්යේෂණ ඔබගේ කාලය. නිවැරදි පිළිතුර අංක 2. ප්‍රශ්නාංක 4 වර්ෂය ඔබගේ කාලය. නිවැරදි පිළිතුර අංක 1. ප්‍රශ්නාංක 5 ආකර්ෂණ ඔබගේ කාලය. නිවැරදි පිළිතුර අංක 3. ප්‍රශ්නාංක 6 නිශ්චල ඔබගේ කාලය. නිවැරදි පිළිතුර අංක 1. ප්‍රශ්නාංක 7 විකාශන ඔබගේ කාලය. නිවැරදි පිළිතුර අංක 2. ප්‍රශ්නාංක 8 ශීරපායි ඔබගේ කාලය. නිවැරදි පිළිතුර අංක 1. ප්‍රශ්නාංක 9 විශ්වාස ඔබගේ කාලය. නිවැරදි පිළිතුර අංක 3. ප්‍රශ්නාංක 10 රක්ෂණ ඔබගේ කාලය. නිවැරදි පිළිතුර අංක 2. හොඳයි දරුවනේ, මේ ලබා දුන්න වචන 10 ඔයා අනිවාර්යෙන්ම පොතක ලියා ගන්න ඕනේ. ඒ පොතට මම දෙනවා නමක්. ඒ තමයි නැනපෞර අක්ෂර වින්‍යාසය පොත. ඉතින් මේ නැනපෞර අක්ෂර වින්‍යාසය පොතට ඔයාට දිනපතා වචන 10 ලැබේවි. ඒ ලබා ගන්නා වූ වචන ඔයා නිවැරදිව තප්පර 5ක් ඇතුළත වචන 3ක් කියවලා නිවැරදි පිළිතුර ඔයා ලබා දෙන්නට පුරුදු වෙනවා කියලා කියන්නේ ඔයාගේ කියවීම හැකියාව වර්ධනය වෙනවා කියන එක තමයි. ඉතින් ඔයාට ශිෂ්‍යත්ව විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. අපිත් එක්කම මේ නැනපෞර වැඩසටහනට ඇත්තටම ඔයා සහභාගී වෙලා ඉන්නවනම්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තවත් මේ වගේම වැඩසටහනකින් ඔයාට නැනපෞර අක්ෂර වින්‍යාසය 2 කියන වීඩියෝ එකකින් හම්බ වෙන්න. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා.